මුළු මුනින්ම ශ්‍රී ලාංකීය ක්‍රමයක් ලෙසයි. එතකොට මේකෙදී එවකට තිබිච්ච වැදගත්කම අනුව අපිට කරන්න පුළුවන් වෙච්ච නිර්මාණවලට වඩා වැඩි යමක් මම මේ ශ්‍රී ලංකන් පැච් පොයින්ට් එකෙන් දෙන්න දැන් බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒක විතරක්ම නෙමෙයි. මේ විදිහට නම වෙනස් වෙන්න තවත් හේතු කාරණා ගොඩක් තිබුණා. එකක් තමයි ව්‍යාජ විදිහට මේ නම පාවිච්චි කරලා කරන සමහර වැරදි නිර්මාණ. අනිත් එක තමයි එදා අපි පාවිච්චි කරපු මේ සඳහා පාවිච්චි කරපු යම් යම් අමුද්‍රව්‍ය අද වෙළඳපොලේ සොයාගන්න බැරි වීම. තුන්වෙනි එක තමයි නව තාක්ෂණය ඔස්සේ අපි කොහොමද මේ කලාව නව මොනුහුරකින් මේක ඉගෙන ගන්න ප්‍රගුණ කරන්න බලාපොරොත්තු වෙන අයට දෙන්නේ. ඊළඟ එක තමයි අපි මේ ශිල්පය රැක ගැනීම.